අයිබෝවන් දෑබර දුවේ පුතේ හැම දිනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි සුපුරුදු පරිදි ඔන්නවාලගේ 6 වසර ඉතිහාස පන්තිය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. මේ දවස් ටිකේ අපි කතා කරමින් ඉන්නේ 6 ශ්‍රේණියේ පළවෙනි පාඩම. ඉතිහාසයේ හැඳින්වීම. අපි සති කීපයක් පුරාවට ඉතිහාසයේ විෂය පිළිබඳ ගොඩක් දේවල් කතා කරමින් ආවා. ඉතිහාසයේ හැඳින්වීම කියන විෂයේ අපි ගිය සතියේ ඔබත් එක්ක ගැඹුරු කතා බහකට යමු වුණා. ඉතිහාසය ඉගෙනීමේ තියෙන ප්‍රයෝජන මොනවද කියලා. අපි ඒ ගිය සතියේ කතා කරපු ටික මතක් කරගෙනම මේ සතියේ පාඩම ආරම්භ කරමු. මේ සතියේ තාමත් සුවිශේෂී කොටසක් අපි කතා කරනවා. කාලය මනින ආකාරය පිළිබඳ සම්පූර්ණයෙන්ම පැහැදිලි කිරීම මම ඔබට ඉදිරිපත් කරනවා. හොඳයි. ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන මොනවද? මොනවද ප්‍රයෝජන? අපි ගිය සතියේ කතා කරා. හැබැයි මතක් කරගමු. ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන විදියට මේ බලන්න අපි කතා කරනවා අතීත සිදුවීම් මගින් ලබා දෙන පණිවිඩ වර්තමානයේ යහපත් කර ගැනීමට හේතුවක් වෙනවා. අයිමත් ඒ වාක්‍ය මම කියන්නම්. අතීත සිදුවීම් මගින් ලබා දෙන පණිවිඩ වර්තමානයේ වඩා යහපත් කර ගැනීම සඳහා හේතුවක් වෙනවා ඉතිහාසය ඉගෙන ගන්න එක. පේනවද මේ පින්තූරේ? අපි මේ පින්තූරය ඇසුරෙන් පොඩ්ඩක් මේ කතාව පැහැදිලි කරගමු. මේ ඉන්නේ අපේ නූතන ගොවි මහත්මයෙක්. ලංකාවේ නූතන ගොවි මහත්මයෙක්. එතුමා තමන්ගේ වගා භූමිය පරිස්සම් කරගන්න එක්ක මේ වල්නාශක යොදනවා. එහෙම නැත්නම් කෘමිනාශක යොදනවා. හැබැයි අපි දන්නවා අද අපිට ගොඩක් ඕක ඇහෙනවා මේ කෘමිනාශක වල්නාශක මත වසවිස භාවිතා කිරීම නිසා අපි අද අසනීප වෙනවා කියන එක අපි කතා කරනවා. එහින්දා සමහර අය තමන්ගේ වගා නිෂ්පාදන අලෙවි කරනවා වසවිසෙන් තොර කාබනික නිෂ්පාදන විදියට. ඒ අද සමාජයේ ගොඩනැගිලා තියෙන ප්‍රවණතාවය. ඒ කියන්නේ වසවිස යොදලා වගා කිරීම නිසා මිනිස් සිරුරට අහිත කරයි කියන එක අද මිනිසුන් හොයාගෙන තියෙනවා. හැබැයි අතීතයේ ජනතාව කෘෂිකර්මාන්තයේ නිරත වුණා. අපේ පැරණි තමයි කෘෂිකර්මාන්තය පටන් ගත්තේ. ලෝකේ පැරණිම වගා ක්‍රමය හේන් වගාව. එයාලට ඇති වෙන්නේ ඒගොල්ලෝ වගා කරගත්තා. නම් පැරණි ජනතාව කොහොමද අපි වගා කළේ? බලන්නකො අපේ ඊළඟට ලස්සන ඡායාරූපයක් ඔයාලට පේන්න තියෙන අපේ පැරණි ගොවි පවුලක් සතුටින් එයාලගේ කෘෂිකර්මාන්තේ නිරත වෙන විදිය. පැරණි ආහාර වර්ග වට්ටක්ක ඒ දේවල් හේතුව තමයි ඒ අය රසායනික ද්‍රව්‍ය වලට යොමු නොවි ස්වාභාවික උපක්‍රම භාවිතා කරමින් දැන් කෘමි උවදුරු පාලනය කරන්න ස්වාභාවික උපක්‍රම පාවිච්චි කරා. පොළව සාරවත් කරගන්න ස්වාභාවික උපක්‍රම පාවිච්චි කළා. ශාකමය කොටස් පරිසරයට එකතු කළා. සත්වමය කොටස් පරිසරයට එකතු කළා පසසරු කරගන්න. ඒ වගේම નિયમિત කාලයට වර්ෂා කාලයේ එළඹෙන්න පෙර වගා කටයුතු ආරම්භ කළා. සූර්යාගේ ගමන් මඟ තේරුම් අරගෙන ඒගොල්ලෝ වගා කටයුතු සිද්ධ කළා. එහෙනම් එයාලට රසායනික ද්‍රව්‍ය භාවිතාවකින් තොරව නිරෝගී දිවි පැවැත්මකට අවශ්‍ය ආහාර රටාවක් ගත කරන්න පුළුවන් වුණා. එහෙනම් අන්නේ අතීත සිදුවීම් මගින් ලබා දෙන පණිවිඩ වර්තමානයේ යහපත් කරගන්න හේතුවක් වෙනවා ඉතිහාසය ඉගෙන ගන්නකොට. පැරණන්ගේ හැසිරීම් රටාව වර්තමානයට යොදාගන්නේ කොහොමද කියන එක අපිට ඉතාමත් වැදගත් අද වැඩ කටයුතු කරගෙන යනකොට. ඔන්න අපි එක හේතුවක් කතා කරේ. ඒ වගේම තමයි ඉතිහාසය ඉගෙන ගන්නකොට අපිට අපේ සංස්කෘතිය විකාශනය වුණේ කොහොමද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඔබ දන්නවා ලෝකේ භාෂා වර්ග
සිය ගාණක් තියෙනවා. ලෝකේ භාෂා වර්ග සිය ගාණක්. ඒ වගේම ඔබත් ගොඩක් උත්සාහ කරනවා ඉගෙන ගන්න භාෂාවක් සිංහල භාෂාව වගේම ඔබ ගොඩක් උත්සාහ කරන ඉගෙන ගන්න භාෂාවක් ඉංග්‍රීසි භාෂාව. ඔබ දන්නවද? ඉංග්‍රීසි භාෂාවට ඒ භාෂාවටම අනන්‍ය වෙච්ච අක්ෂරමාලාවක් නැහැ. ඉංග්‍රීසි භාෂාවටම අනන්‍ය වෙච්ච අක්ෂරමාලාවක් නැහැ. හැබැයි ලෝකේ භාෂා 100,000 ගණනක් තියෙනවා. ඒ අතරින් අපේ සිංහල භාෂාව ගත්තොත් අපේ සිංහල භාෂාවට අනන්‍ය වෙච්ච අක්ෂරමාලාවක් තියෙනවා. අපිට ඒ කියන්නේ අභිමාණයෙන් කතා කරන්න පුළුවන්. අපිට ඒක ඔප්පු කරන්න පුළුවන්. ලෝකයා ඉදිරියේ කියන්න පුළුවන් වසර 2500කට වැඩි කාලයක් තිස්සේ විකාශනය වෙමින් පැවති අක්ෂරමාලාවක් තියෙනවා. ඒ අපේ අභිමානය. අපේ අක්ෂර විකාශනය අපිට ලෝකයට ඉදිරිපත් කරන්න පුළුවන්. ලෝකයේ තුල අපිට තියෙන අනන්‍යතාවයේ වටිනාකම ලෝකයට ඉදිරිපත් කරන්න පුළුවන්. ජාතියක වටිනාකම කියන්න තියෙන ප්‍රබලම සාධකය තමයි ඉතිහාසය. මේ බලන්නකෝ අපිට අපේ අනන්‍යතාවයේ අපේ වටිනාකම කියන්න පුළුවන් කදිම සාධකයක් ඔබට මේ තිරේ පේනවා. කදිම සාධකයක්. මේ තමයි සිංහල අක්ෂරමාලාවේ අයන්න. අයන්න. මේ අද අයන්න වර්තමානයේ අයන්න. හැබැයි මේ වර්තමාන අයන්න අපේ ආදිමුතුන් මිත්තෝ ලියන්න පටන් ගත්තේ මේ විදියට. මේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ අයන්න. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ. මොකක්ද ඒ වචනය? ක්‍රිස්තු පූර්ව 3 වන සියවස. අපි ඊළඟ කොටස අද ගැඹුරින් කතා කරනවා මේ ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ අපේ කාලය මනින ක්‍රම පිළිබඳ කතා කරන නිසායි දරුවනේ මම ඒක බර කරලා ඔයාලට කතා කළේ. මේ තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ අපි ලියපු අයන්න. බලන්න ඒ අක්ෂරමාලාව ක්‍රමානුකූලව අපේ අක්ෂරය අක්ෂරය ක්‍රමානුකූලව ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියත් සමගින් ක්‍රිස්තු වර්ෂ ආරම්භ වෙනවා. ඒ පළවෙනි සියවස ක්‍රමානුකූලව අපේ අයන්න විකාශනය වෙලා ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී අපේ අයන්න විකාශනය වෙලා 8 වෙනි සියවස 9 වෙනි සියවස පොළොන්නරු යුගයේ පහු කරගෙන ඇවිල්ලා ඊට පස්සේ බලන්න මේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින් හිටපු කාලවල වල අපේ අයන්න වෙනස් වෙච්ච විදිය ඉඳලා වර්තමානයේ දක්වා අපේ සංස්කෘතිය ක්‍රමානුකූලව විකාශනය වෙච්ච විදිය අපේ අක්ෂරමාලාව ක්‍රමානුකූලව විකාශනය වෙච්ච විදිය අපිට අනන්‍ය භාෂාවක් අවුරුදු 2500ක් තිස්සේ ක්‍රමානුකූලව විකාශනය වෙච්ච විදිය අපේ වටිනාකම අපේ ආඩම්බරය මේ නිදර්ශක වලින් කතා කරන්න පුළුවන්. ඒක ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම නෙමෙයිද? ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම නේද? මේ අක්ෂරමාලාවේ විකාශ දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට මේ කොහොමද අපි මෙහෙම අක්ෂර විකාශනය වුණා කියන එක හොයාගත්තේ? ඒ හොයාගන්න හේතුනේ දරුවනේ සෙල්ලිපි අධ්‍යයනය කරලා ඒ වගේම අපේ පරන්න ලියපු සාහිත්‍ය පොතපත අධ්‍යයනය කරලා එයාලගේ පුස්කොළ පොත් සෙල්ලිපි කුරුටු ගීත දවකණුවල ලියපු ගීත දවකණුවල ලියපු අක්ෂර ඒ අධ්‍යයනය කළ තමයි මේ විකාශනය හොයාගත්තේ. එහෙනම් සංස්කෘතික විකාශනය අපිට අපූර්වට අධ්‍යයනය කරන්න පුළුවන් ඉතිහාසය ඉගෙනීම තුලින් නේ. ඒ වගේම තමයි ඊටාම වැදගත් කාරණාව අපේ රට බහු සංස්කෘතික රටක් නෙදුවේ පුතේ. කොයි වෙලාවකවත් ලාංකික ජනතාව අපේ අතීත මුතුන් මිත්තෝ අන්සංස්කෘතීන්ට දරහලා නැහැ. අපේ පැරණි පොතපත කියවනකොට ඒ කිසිම තැනක අපිට හම්බ වෙන්නේ
සංස්කෘතින් අතර ගැටුමක්. සංස්කෘතියන්ට අපහාස කිරීමක්. අපේ රටට ආපු ආගන්තුක සංස්කෘතීන් පීඩාවට පත් කිරීමක් අපිට හම්බ වෙන්නේ නැහැ. එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා මම මේ කියනකොට. එතකොට සර් අර එලාර දුටු ගැමුණු යුද්ධය මොකද්ද? දාක්ෂයන් රජතුමාගේ කාලේ ඇති වෙච්ච යුද්ධ මොනවද? සතුරු ආක්‍රමණ. ඒ ඇවිල්ලා දුවේ පුතේ ආක්‍රමණ. පරසතුරු ආක්‍රමණ. අපි ආක්‍රමණ වලට නොබියව මුහුණ දීලා තියෙනවා. ඒ ආක්‍රමණිකෙක් නේ. අපි ඔය යටත් කරගන්න ඇවිල්ලා අපේ වස්තුව සම්පත් කොල්ල කන්න ආපු අයනේ. ඒ අයට අපි ආයිත් නෑ උත්තර දීලා තියෙනවා ඉතිහාසයේ පුරා බඩකට පිරෙන්නේ ඒගොල්ලොන්ට. ආයි ශ්‍රී ලංකාව දිහා හැරිලා නොබලන්න අපි ඒගොල්ලෝ උත්තර දීලා තියෙනවා. අපිට බැරි වුණේ යුරෝපා ජාතීන්ට ඒ උත්තරේ දී ගන්න විතරයි. අනිත් ආපු දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෝ අග්නිදිගාසියාවේ චීනෙන් එක වෙලාවක ආවා දුන්න උත්තර ටික. ඒක පටලව ගන්න එපා. රට ඇතුලේ සංස්කෘතියන් එක්ක අපි ගැටුම් ඇති කරගත්තාය කියන එකට පටල ගන්න එපා. අපේ අතීත මුතුන් මිත්තෝ අපේ ආදි ජනතාව කිසි දවසක අන් සංස්කෘතියන් එක්ක ගැටුනේ නැහැ. ඒ සංස්කෘතියන්ට හිංසාවක් කරෙත් නැහැ, පීඩාවක් කරෙත් නැහැ. ඒකට ඕන තරම් සාධක තියෙනවා. මම සාධක කීපයක් කියන්නම්. අපිට හම්බ වෙනවා මූලාශ්‍රයක් මහා විහාරයේ ඉන්නවා කියනවා සඳහන් වෙනවා. දෙමළ ජාතික භික්ෂුවක් මහා විහාරේ වැඩ වාසය කරනවා. දෙමළ ජාතික භික්ෂුන් වහන්සේ නම. සංස්කෘතික එකතුවක් නෙමෙයිද? අපිට අම්පාරේ රජගලී හම්බ වෙනවා සෙල්ලිපියක්. ඒ සෙල්ලිපියේ සඳහන් වෙනවා දෙමළ ජාතික පුරුෂයෙකුයි සිංහල කාන්තාවකුයි කසාද බැඳලා. ඉතින් හොඳයි. සංස්කෘතිය අතර ගැටුමක්ද? පොළොන්නරු යුගයේදී සඳකඩ පහනෙන් අපි ගවයා ඉවත් කරනවා ඒ කැටයමේ. හින්දු සංස්කෘතියට ගරු කිරීමක් විදියට. සංස්කෘතිය අතර තියෙන බැඳීම. අරාබි ජාතික සුලෙයිමාන් කියන සංචාරකයා ලංකාවට ඇවිල්ලා ශ්‍රීපාදයේ වන්දනාමාන කරනවා. ශ්‍රීපාදය. එයා ශ්‍රීපාදයේ වන්දනාමාන කරන්නේ ඔවුන්ගේ ආගමික සංකේතයක් කියලා. අපි හානි කරලා නැහැ. එයා ඇවිල්ලා අවුරුදු 3400කට පස්සේ අවුරුදු 400 විතර පස්සේ ආයෙනවා ඉබන් බතූතා කියලා අරාබි ජාතිකයේ. එයත් ශ්‍රීපාදයේ වන්දනා කරනවා. ඔවුන්ගේ ආගමික සංකේතයක් කියලා. අපි කිසිම කරදරයක් කළා නැහැ. අනුග්‍රහය දීලා තිනවා අපේ රජවරු. යන්න කියලා. එහෙනම් අපිට පැහැදිලිව පේන දෙයක් තියෙනවා. අපේ අතීත මුතුන් මිත්තෝ අන් සංස්කෘතින් සමග ඊටාම සුහදව කටයුතු කරලා තියෙනවා. ඊටාම සුහදව. ඉතින් අතීත මුතුන් මිත්තෝ එහෙම කරා නම් ඇයි අපිට බැරි එක දජයක් යටතේ එක සංස්කෘතික රටක් ඇතුලේ ජීවත් වෙන්න? අපි එකිනෙකාගේ සංස්කෘතියින්ට ගරු කරගෙන රටක් ඇතුලේ අපි එකට ජීවත් වෙනවා. ඒ සඳහා අපිට හිතන්න පුරුදු කරන්නේ අපේ ඉතිහාසය. අපේ ආදි මුතුන් මිත්තෝ තමයි අපිට ඒක හිතන්න පුරුදු කරන්නේ. එහෙනම් අපි අන් සංස්කෘතියින්ට ගරු කරන්න පුරුදු වෙන්නත් අපි ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ. අපි බලමු ඒ වගේම ඉතිහාසය ඉගෙන ගැනීමේ තියෙන තවත් ප්‍රයෝජනයක් තමයි තමන්ගේ රට පිළිබඳ අභිමානයක් ඇති වෙන්නේ. මේ ජාතියේ විශිෂ්ට කැටයම් නිර්මාණ. මේ සඳකඩ පහන. අර මං කිව්වේ මෙන්න මේ සීමාවේ පේනවද මේ ඔයාලට සත්වපේලියක් නේ? සත්වපේලියක් පේනවා. මෙන්න මේ සත්වපේලියේ තමයි ඉන්නේ ගවයා. ඇතා ඉන්නවා, ගවයා ඉන්නවා, අශ්වයා ඉන්නවා, සිංහයා ඉන්නවා. හරි? අනුරාධපුර යුගයේ සඳකඩ පහනේ සත්වයෝ 4 දෙනෙක් මේ සත්වපේලියේ ඉන්නවා. හැබැයි පොළොන්නරු යුගයේදී අපි ගවයාව ඉවත් කරනවා. හේතුව මේ
අපේ සහෝදර හින්දු ජනතාවගේ දෙවියන්ගේ පූජනීය සත්වයා ශිව දෙවියන්ගේ වාහනය කුෂභ ගවයා. ඉතින් සහෝදර හින්දු ජනතාවගේ හිතට දෙනවා අපි අපේ ආගම සිද්ධාස්ථානට ගොඩ වෙනකොට ගවයව පාගගෙන යනවනම් ඉතින් අපි එයාට ගරු කිරීමක් විදිහට අපි අපේ සංස්කෘතියත් වෙනස් කරගෙන තියෙනවා. කොච්චර හොඳද බලන්නකො. අන් සංස්කෘතියින්ට ගරු කරන එක නේ. ඉතින් මේ නිර්මාණ දැක්කහම අපිට අපේ රට පිළිබඳ ආඩම්බරයක් ඇති වෙනවා. අපිට කතා කරන්න දෙයක් තියෙනවා අපේ මුතුන් මිත්තන්ගේ හැසිරීම පිළිබඳ. මේ ගොඩනැගිල්ලකට පූජනීය ස්ථානයකට ප්‍රවේශ වෙන ස්ථානයක තියෙන පාපිස්සක් වගේ දෙයක් නේද? ඊට වඩා මොන තරම් මනරම් නිර්මාණයක්ද? ජීවිතය පිළිබඳ කතා කරන නිර්මාණයක් මේ සඳකඩ පහන කියන්නේ. ඒ වගේම වර්තමානයේ ස්විමින් pool පරාදයි. අනුරාධපුරයේ කුට්ටම් පොකුණ. මේ જાතියේ පොකුණු දෙකක් තියෙනවා. බලන්නකෝ තියෙන ලස්සන කැටයම් ටික. බාහිරින් වතුර ගලාගෙන එන එක නවත්තන්න ඉවුරු උස් කරලා හදලා තියෙන මේ කැටයම් වල සුන්දරත්වය. පොකුණට ප්‍රවේශ වෙන්න තියෙන පියකට පෙළ දෙපස අලංකාරව සකස් කරලා තියෙන විදිය. මේ තමයි අපේ අතීත මුතුන් මිත්තන්ගේ ශෛලමය නිර්මාණ. මේ වගේ නිර්මාණ නම් අපේ අභිමානය ඇති වෙන්න පෙන්වන්න ඕන තරම් තියෙනවා. මම මේ උදාහරණ දෙකක් විතරයි ගත්තේ. මේව දිහා බැලුවාම ගිහලා බලන්නකෝ අපේ නටබුන් තියෙන ස්ථාන වලට ගිහිල්ලා බැලුවාම අපිට පුදුම හිතෙනවා. අපේ මුතුන් මිත්තෝ මාර දේවල් කළා තියෙන්නේ. ඒ තමයි අපිට ලැබෙන අභිමානය. එතකොට අපිට අලුත් වැඩක් කරන්න හිතෙනවා. අපි අභිමානවත් ජාතියක් කියන එක අපිට හිතෙනවා. ඒ එන ශක්තිය අපිට අලුතින් හිතන්න හයියක් දෙනවා. අපේ ඉතිහාසය ගැන දුවේ පුතේ ඒකට. බලමු අපි ඒ කාරණා ටික සාරාංශගත කරගත්තාම අපි මේ ටික ගිය සතියේ ලිව්වට උට් එකේ අපි සාරාංශ කරගත්තාම ඉතිහාසය ඉගෙන ගැනීමේ ප්‍රයෝජන විදියට තමා ජීවත් වන සමාජය හා ලෝකය පිළිබඳ යථාබෝධය පිණිස අපි ඉතිහාසය ඉගෙන ගන්නවා. ඒ වගේම අතීත අත්දැකීම් මගින් වර්තමානයේ තේරුම්ගෙන අනාගතයේ ගොඩනගා ගන්න අපි ඉතිහාසය යොදා ගන්නවා. රටේ ජාතික අනන්‍යතාවය අවබෝධ කර ගැනීමට අපි ඉතිහාසය ඉගෙන ගන්නවා. අපි කවුද කියන එක. අපේ අනන්‍යතාවය අවබෝධ කරන අපි ඉතිහාසය ඉගෙන ගන්නවා. මනුෂ්‍යත්වයට ආදරය කිරීමෙන් ජාතික සමගිය ගොඩනගන්න, සංස්කෘතික සමගිය, ජාතිගත සමගිය ගොඩනගන්න අපිට ඉතිහාසය වහල් වෙනවා ඉගෙන ගන්න එක. අන්‍ය සංස්කෘතීන්ට ගරු කරන්න අපිට පුළුවන් වෙන ඉතිහාසය ඉගෙන ගැනීම තුලින්. ඒ වගේම විවිධ මත ඉවසන්න. සංස්කෘතීන් ගොඩක් කියනකොට එයාලගේ අදහස් ඉවසන්න දරා ගන්න තමන්ගේම මතේ නෙමෙයි කියන එක අනිකාගේ අදහස් වලටත් ගරු කරන්න. පිළිගන්න එක නොගන්න එක වෙනම කතාවක්. එයාගේ අදහස අපි පාගන්නේ. එහෙනම් මේ ඉතිහාසය ඉගෙන ගැනීමෙන් ඔයාට පුතේ මේ සමාජය ඇතුලේ ස්ථාවර වෙන්න තාම වැදගත් ශක්තියින් ටිකක් ලැබෙනවා. ඒකයි අපි ඉතිහාසය ඉගෙන ගන්න. හොඳයි. අපි එහෙම කතා කරගෙන ඇවිල්ලා අපේ ඉතිහාසය හැඳින්වීම පාඩමේ අද දවසේ කොටස ආරම්භ කරමු. අද දවසේ කොටස. එතකොට ඉතිහාසය ඉගෙන ගැනීමේදී අපිට ඉතාමත් වැදගත් වෙනවා මේ කාලය මනින ක්‍රම පිළිබඳ ඉගෙන ගන්න. දැන් ගිය සතියේ මම ගෙදර වැඩක් දුන්න මේ සම්බන්ධයෙන් හරිම සතුටුයි කීප දෙනෙක් මට ඒක යොමු කළා. එහෙනම් අනිත් අයත් ගෙදර වැඩ ටික කරලා යොමු කරනවා නම් මම තව සතුටු වෙනවා. ගෙදර වැඩ කරලා මට එවපු අයට මම එවලම ඒකේ හරි වැරදි බලලා ප්‍රතිචාරය ලබා දුන්නා. ඉතිහාසය ඉගෙන ගන්නකොට අපිට ඉතාමත් වැදගත් කාලය මනින එක. දැන් මේ මොන අවුරුද්දද? මයික්‍රොෆෝන් එක ඔන් කරලා කතා කරමු. මේ මොන අවුරුද්දද? 2025. හරියට හරි. 2025. කිලෝ 2025ද? මීටර් 2025ද? සෙල්සියස් අංශක 2025ද? මොකක්ද ඒ 25 2025? අවුරුදු 2025. අවුරුදු 2025? තව කාලය මයින වෙන ක්‍රම නැද්ද? 2025. ඇහෙන්නේ
වර්ෂ 2025. වර්ෂ 2000 මොන වර්ෂ 2025ද? ක්‍රිස්තු වර්ෂ 2025. හරියට හරි විදුන නේද කතා කරේ? ඔව්. ක්‍රිස්තු වර්ෂ 2025. අන්න කාලය මයින ක්‍රමය. වර්තමානයේ අපි කාලය ගණන් කරන්නේ ක්‍රිස්තු වර්ෂ 2025 කියලා. අනේ මට ඔයාලා ඉපදිච්ච අවුරුද්ද කියන්නකෝ. 2014. කිලෝග්‍රෑම් 2014ද? 2015 ජනවාරි 25. කිලෝග්‍රෑම්ද සෙල්සියස් අංශකද මොනවද? අවුරුදු. අවුරුදු. එහෙම කියන්නේ නෑනේ. දැන් අපි වචනයක් එකට දාගත්තානේ. මොකද්ද වචනේ? ක්‍රිස්තු වර්ෂ. හරියට හරි. ඔව් කල්පනා කරලා උත්තර දෙන්න ඕනේ. දැන් 6 වසරේ ක්‍රිස්තු වර්ෂ 2014 ඉපදිච්ච අයත් ඉන්නවා. ක්‍රිස්තු වර්ෂ 2015 ඉපදිච්ච අයත් ඉන්නවා. හරි සතුටුයි. ක්‍රිස්තු පූර්ව කාලේ ඉපදිච්ච කට්ටිය එහෙම ඉන්නවද? නෑ නේද? නෑ අපි කවුරුවත් ක්‍රිස්තු පූර්ව කාලේ ඉපදිච්ච අය නෙවෙයි. මේ හැබැයි ඔය ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව කියන වෙනස අපි එක පැහැදිලි කරගමු. ඒ වගේම මේ තියෙන බුද්ධ වර්ෂ, ශක වර්ෂ, හිජ්රි වර්ෂ මේ ක්‍රම ටිකත් අපි මේ දකුණු ආසියානු කලාපයේ තිබිච්ච ඒවා සහ අපිට ආසන්න කලාපයේ තියෙනවා. තව ලෝකයේ විවිධ ප්‍රදේශවල විවිධ මිමි ක්‍රම තියෙනවා කාලය මනින. ඒ ඔක්කොම ටික කතා කරන්න නෙමෙයි උත්සාහය. මේ අපිට අපේ කලාපයේ ආශ්‍රිතව අපේ රට ඇතුළට ගැලපෙන කාලයේ මනින ක්‍රමවේද ටික තමයි අපි සාකච්ඡා කරන්නේ. ඊට අමතරව වෙන කාලයේ මනින මිමි ක්‍රම තියෙනවා නම් පොඩ්ඩක් ඔබට පුළුවන් හොයලා බලන්න. මම නම් ටිකක් දන්නවා ඔක්කොම නෙමෙයි. ඔයාලට පුළුවන් හොයලා බලලා අපිට කියන්න සර් මේ මෙන්න මේ කලාපේ උතුරු ඇමරිකානු කලාපේ දකුණු ඇමරිකානු කලාපේ කාලයේ මනින මෙන්න මෙහෙම මිමි ක්‍රමයක් තිබිලා තියෙනවා කියලා. ඔයාලගේ යාළුවොත් එක්ක ওই ගෲප් එක පාවිච්චි කරලා ෂෙයා කරගන්න පුළුවන් අදහස්. ඉස්සෙල්ලා මට එවන්න. ඊට පස්සේ අපි ෂෙයා කරගමු ගෲප් එකේ. එක් කොහොම වෙතත් අපි ඉතිහාසයේ කාලයේ මැනි හැකි මිනුම් ක්‍රම අතර ඉස්සෙල්ලාම කතා කරන්න පටන් ගන්නවා ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව ක්‍රමය. අපි බලමු ඒ සඳහා හොඳ වීඩියෝ ක්ලිප් එකක් මම සකස් කරලා තියෙනවා ඔයාලට. ඒක බලන්න. මේක පොඩ්ඩක් නිහඬව බලාගෙන ඉමු. තේරෙනවද කියලා බලන්නකො මේ ක්ලිප් එක. මොකද වෙන්නේ කියලා ඊට පස්සේ මම පැහැදිලි කරන්නම්. හරි. ඔක කොහොමද තිබිච්ච එක පොඩ්ඩක් මේක තියෙද්දිම පොඩ්ඩක් කතා කරගෙන යන්කෝ බලන්න. මොකද්ද මේ ක්‍රිස්තු වර්ෂ, ක්‍රිස්තු පූර්ව, ක්‍රිස්තුස් වහන්සේගේ උපත, බුදුන් වහන්සේගේ පරිනිර්වාණය මේ අදහස් ටිකක් තිරේ ඔයාලට පේනවනේ නේද? මේ තියෙනවා. ක්‍රිස්තු වර්ෂ, ක්‍රිස්තු පූර්ව අපි ගණනය කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතට සාපේක්ෂව. අද ලෝකෙම පිළිගත් සම්මත ක්‍රමය තමයි ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව ක්‍රමය. ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ. ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ. ලෝකෙම පිළිගත් ලෝකෙ පොදු එකඟතාවයක් ගොඩනගාගෙන තිනවා ලෝකේ රටවල් අතර ගනුදෙනු කිරීමේදී පහසුම් ක්‍රමයේ විදියට ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය පදනම් කරගෙන ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියෙන් පසු කාලය ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියෙන් පසු කාලය අපි ඒකට කියනවා ක්‍රිස්තු වර්ෂ. ක්‍රිස්තුස් වහන්සේ උපදින්න පෙර කාලය ක්‍රිස්තුස් වහන්සේ උපදින්න පෙර කාලය අපි ඒකට කියනවා ක්‍රිස්තු පූර්ව. හරි සරලයි. ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ උපදින්න අවුරුදු 544කට කලින්. මේ 544 කියන
ඉලක්කම ගැන අදහස් දෙකක් තියෙනවා. පටල ගන්න එපා. එක කණ්ඩායමක් කියනවා 544 නෙමෙයි 543 කියලා. තව කණ්ඩායමක් කියනවා මේ පිළිබඳ පරිශ්‍රණ නිරත වෙන මහාචාර්යවරු ලෝකේ පුරා ඉන්න විවිධ විද්වතුන්ගේ අදහස් අනුව තමයි ඕක එන්නේ. තව කණ්ඩායමක් කියනවා ක්‍රිස්තු පූර්ව 544 කියලා. ඉතිහාසයේ පිළිබඳ දුවේ පුතේ නිශ්චිතවම අදහස් ඉදිරිපත් කරන්න අමාරුයි. හරියටම මේකමයි කියලා අදහස් ඉදිරිපත් කරන්න අමාරුයි. හේතුව අපි කාටවත් මේ දවසට යන්න බෑනේ. යන්න බෑනේ. අපි මේ දවස ගැන කතා කරන්නේ අපිට හම්බ වෙන විවිධ සාක්ෂි ඇසුරෙන්. මේක හොඳට තේරුම් ගන්න. සමහර අදහස් පිළිබඳ පොඩි පොඩි විවාද තියෙනවා. එහෙම තියෙනවා කියන එක ඔබට පිළිගන්න සිද්ධ වෙනවා. මෙතනින් එහාට ඉගෙන ගන්නකොට. ඒක ඔබට හුරුවක් එයි. ඔබ තාම ඉගෙනගෙන තියෙන්නේ නිශ්චිත උත්තර. 1 1 1 එකතු කරාම 2 කියන නිශ්චිත උත්තර තමයි ඔබ ඉගෙනගෙන තියෙන්නේ. නමුත් ඔබට මෙතනින් එහාට ඉගෙන ගන්නකොට සමහර විට ඔය වගේ විවිධ මත ඉගෙන ගන්න සිද්ධ වෙනවා. අපේ දෙවෙනි පාඩමෙන් එහෙම ලොකු මතයක් ඉගෙන ගන්නවා. දෙවෙනි පාඩම පටන් ගනිද්දිම මේ විශ්වයේ බිහිවීම පිළිබඳ ලොකු මතයක් ඉගෙන ගන්නවා. ඒකට ගැලපෙන් තමයි මම මේ දැන්ටමත් ඔයාලගේ ඔළුව ඇතුලේ ඔය අදහස් පළ කරමින් යන්නේ. එතකොට මේ බුදුරජාන් වහන්සේගේ උපත පිළිබඳ මත දෙකක් තියෙනවා. කාලය පිළිබඳ මත දෙකක් තියෙන්නේ. ඒ ගැන කලබල වෙන්න එපා. එහෙම අදහස් දෙකක් තියෙනවා කියලා විතරක් හිතා ගන්න හරි සරලයි ඒක. හැබැයි ඔබට අපි නිර්දේශ කරලා තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ බුදුරජාන් වහන්සේගේ පරිනිර්වාණය ක්‍රිස්තු පූර්ව 544 දී සිද්ධ වුණා කියන එක. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ උපදින අවුරුදු 544කට කලින්. අපි ටියුට් එක පොඩ්ඩක් ගමු. ක්‍රිස්තු වර්ෂ ක්‍රමය ඇති වූයේ කෙසේද යන්න කෙටියෙන් පහදන්න කියලා මම ගිය සතියේ හෝම්වර්ක් එකක් දුන්නා. ඒක කීප දෙනෙක් මට ඉදිරිපත් කරා. දැන් ඉන්න අනිත් කට්ටිය, ඒක කරපු කට්ටිය අපි සුපුරුදු පරිදි ඒක කැමරාවට ඉදිරිපත් කරමු. හැම කෙනෙක්ම කැමරා ඔන් කරගන්න. අලුතෙන් පාඩමට සම්බන්ධ වෙච්ච අය අද ඉන්නවද? එහෙම ඉන්න කට්ටිය ඉස්සලා පොඩ්ඩක් අද අත උස්සලා කතා කරන්න. අලුතෙන් පාඩම සම්බන්ධ එක පුතෙක් ඉන්න පොඩ්ඩක් කතා කරමු අපිත් එක්ක. සර් මම දුලදිත. පුතා? මගේ නම දුලදිත. පුතා කොයි ඉස්කෝලේද? මහානාම කොලෙජ් එකේ. හරි, ඕකේ. තව කවුරු හරි ඉන්නවද අද අලුතෙන් පන්තිය සම්බන්ධ වෙච්ච අය? හැමෝම කැමරා ඔන් කරගන්න. හරි. හොඳයි. අපි ගිය සතියේ හෝම්වර්ක් එක කැමරාවට අල්ලමු. ක්‍රිස්තු වර්ෂ ක්‍රමය ඇති වූයේ කෙසේද කියලා කෙටියෙන් ලියන්න කියලා කිව්වා. විදුන තා පොඩ්ඩක් කොලේ පහත් කරලා පෙන්නන්න මට. පුතේ අනිත් පැත්ත හරවන්න කොලේ. ආන් රයිට්. දැන් ලං කරන්න කැමරාව. හරි. ක්‍රිස්තු උපතට පස්සේ කාලය කියන එක විදුන හොඳයි. තව කවුද අනිත් අය? තව කවුද ගෙදර වැඩ කළා තියෙන්නේ? ප්‍රසන්දි කරාද? ලියලා තියෙන්නේ උඩ විස්තරය ලිව්වද? මට කොටුව පේනවා. විස්තරය ලියලා නෑ නේද රසන්දි? නෑ සර්. ඒකනේ. ඇයි ඒ? අමතක වුණා. බොහොම හොඳයි. බොහොම හොඳයි. එහෙම තමයි ඉන්න ඕනේ. කොහොම නම් හරියන්නේ නැහැ. දිනිත් වැඩේ කරලා තියෙනවා. රයිට් පැහැදිලි එක මට. තව කවුද ඉන්නේ?
දිනුලි දිනුලි හොඳ විස්තරයක් ලියලා පේනවා මට පේනවා. විස්තරය සර් හරි ගස්ස. ඔව් පුතා. මේ ෆෝන් එක කට් වුණා එකපාරට මේ මොකද්ද සර් කාණ්ඩ කිව්වේ? පුතා අපි තාම ක්‍රිස්තු වර්ෂ ක්‍රමය ඇති වූයේ කෙසේද කියලා අපි ගිය සතියේ ගෙදරදී ලියන්න කියලා කිව්වනේ. අන්න එක බලමින් ඉන්නේ තාම. ඔය වැඩේ කරාද? හා නෑ සර් ගිය සතියේ මට ඉන්න බැරි වුණා. හා වැටි කෙරෙන්න ඕනි. හා සර්. හරි. හැමෝම කැමරා ටික ඔන් කරා නම් හොඳයි. විදුන කරාද? විදුන පෙන්නුවා. රයිට් අපි යමු එතනින් එහාට. excuse me sir. ඔව් පුතා. සර් ඔය ටියුට් එක ගන්න කොහොමද සර්? පුතා ඔය අපේ මේ WhatsApp group එකට සම්බන්ධ වෙලා නැද්ද? ඉන්නවා සර්. ඒ group එකේ ටියුට් එක මම දාලා තියෙනවා. නැත්නම් WhatsApp group එකට message එකක් දාන්න. දැන් ආපහු group එකට වැටෙනවා පුතේ ටියුට් එක. දැන් දායි. හා සර්. හරි හරි. හොඳයි. අපේ ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව ක්‍රම දෙක කතා කරා. එහා පැත්තේ ටියුට් එකේ තියෙනවා ක්‍රිස්තු පූර්ව ක්‍රමය ඇති වූයේ කෙසේද කියන එක අපි ඒක දැන්ටමත් පැහැදිලි කරගෙන ඉවරයි. ඒක රූප සටහන අඳ ගන්නයි තියෙන්නේ. මම කැමතියි බලන්න අපේ මේ සචිර කරාද වැඩ ටික? සචිර අමතක වුණා. අමතක වුණා නේද? මේක හරි වැඩක් නේද? අපේ දරුවන්ට අමතක වීමේ ලෙඩේ තියෙනවා. රයිට් අපි යන් එහෙනම් අපේ ඊළඟ කොටසට බුද්ධ වර්ෂ ක්‍රමය ඇති වූයේ කෙසේද කියන එක අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු බලන්න. බුද්ධ වර්ෂ ක්‍රමය ඇති වූයේ කෙසේද? ඊළඟ ස්ලයිඩ් එකට යමු. බුද්ධ වර්ෂ යනු කුමක්ද? බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණය සිදු වූ වර්ෂයෙන් පසු ඉදිරියට එළඹෙන කාලය අපි බුද්ධ වර්ෂ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය අපි දන්නව නේද? අමාමෑණී බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 544 දී මල්ල රජදරුවන්ගේ උපවත්තර නම් සල්ලුවනේ ක්‍රිස්තු පූර්ව 544 වෙසක් පොය දවසේ උන්වහන්සේ මහා පරිනිර්වාණයට පත් වෙනවා. අන්නේ සිදුවීමෙන් පසු අලුතින් ආරම්භ වෙන යුගය අන්නේ සිදුවීමෙන් පසු අලුතින් ආරම්භ වෙන යුගය අපි බුද්ධ වර්ෂ කියලා හඳුන්වනවා. බලමු අපි ඒක කොහොමද අපි මේ ප්‍රස්ථාරයක රූප සටහනක නිර්මාණය කරගන්න කියලා. හරි. අපි එහෙම යන් අපේ බෝඩ් එකට පොඩ්ඩක් යන්කෝ අපි. වයිට් බෝඩ් එකට යන් අපි. බලන්න අදහස් බලමු අපි. හරි. මම අදිනවා කාල රේඛාවක් මේ සිද්ධිය පැහැදිලි කරගන්න. ඒ කාල රේඛාවේ අපි මෙතන සලකුණ දාගමු. ක්‍රිස්තු උපත ක්‍රිස්තු උපතට පසු කාලය අපි මේකට අද කියලා කිව්වොත් මේ කාලය ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු උපතට පෙර කාලය ක්‍රිස්තු పూర్ව ක්‍රිස්තුස් වහන්සේගේ උපත මෙහෙම බිඳුව දාගත්තොත් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියට පෙර ක්‍රිස්තු పూర్ව
544 දී 544 දී බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙනවා. එතෙන් පටන් දැන් අද කියන්නේ 2025 නේ. එතෙන් පටන් අද දක්වා කාලය මෙතන ඉඳලා ඉදිරියට කාලය අපි හඳුන්වනවා බුද්ධ වර්ෂ කියලා. බුද්ධ වර්ෂ. මේක තේරුම් ගැනීමේදී ඔබ දෙපැත්තට මේ ඊතල දෙක ඉදිරියෙන් තමයි මේ රූප සටහන ඇඳ ගන්න ඕනි. පැහැදිලිද? අපි මෙතනින් ලියා ගමු. බුද්ධ පරිනිර්වාණය 544 කියන්නේ බුද්ධ පරිනිර්වාණය. එතන බිඳුව ක්‍රිස්තුපත මේ අද 2025. ତර මෙන්න මේ කාල සීමාව සමස්ත කාල සීමාව අපි හඳුන්වනවා බුද්ධ වර්ෂ. මෙතනින් එහාට බුද්ධ වර්ෂ දිගටම කොටුවක් තියෙනව නේද? 9 වෙනි පිටුවේ ටියුට් එකේ අපි හැමෝම මේ රූප සටහන ඇඳගමු. මේ රූප සටහන අපි හැමෝම ඇඳගමු. අපි මේ රූප සටහන අඳ ගන්නවත් තාම අපි මේක ඉමේජ් එකක් ඕන නම් WhatsApp group එකකට දාන්න පුළුවන්. කො ඇඳගත්තද හැමෝම? අද ටියුට් එක නැති පුතා කොලේක හරි මේක ඇඳගමු. එතකොට තමයි අවබෝධය ගන්න ලේසි. අපි තව ගානකුත් හදමු පොඩ්ඩක් අද. අද වෙලාව මේ ක්‍රියාකාරකම අවසන් කට්ටිය අත උස්සමුකෝ බලන්න. ප්‍රසන්න ඉවරයි විදුන අවසන්. සනුර හරේ දිනෙත් හරේ ලහන් හොඳයි. එහෙනම් කට්ටිය ගෲප් එකත් බලන්නකෝ. අපි එමු පොඩි ගානක් හදන්න. ඔන්න ඉතිහාස පන්තිය ගණන් හදන්නේ. ඉතිහාස පන්ති. ඉතිහාස ඉගෙන ගන්නකොට හැමදේම ඕනි ඈ. ගණිතයත් ඕනි, විද්‍යාවත් ඕනි. ගණිතය සහ විද්‍යාව දෙක අත්‍යවශ්‍යයි අපිට ඉදිරි වැඩ කටයුතු කරනවා. විද්‍යාව කියන විෂය මේ හැමදේම තේරුම් ගන්න අපිට ගොඩක් වෙලාවට ඕන වෙනවා. ඒ කෙසේ වෙතත් දැන් මේ අපි විද්‍යාව ගැන අද ගොඩක් කතා කරනවා ඉස්සරහට මේ අපේ මේ කාල නිර්ණයන් පිළිබඳ තොරතුරු කතා කරනවාද කැණීමක් පිළිබඳව විස්තර මම ඔයාලට කියලා දෙනවා. එහෙනම් අපි ඒ ගැන කතා කරමුකෝ ඉස්සරහට. අපි පොඩක් බලමු. මේ අද ක්‍රිස්තු වර්ෂ 25 නේ. මේ 2025 නේ අද
2025 මොකද්ද ක්‍රිස්තු වර්ෂ. මේ ක්‍රිස්තු වර්ෂ 2025. අපි මේක බුද්ධ වර්ෂ වලින් කියමුකෝ. මේක බුද්ධ වර්ෂ වලින් කියන්නේ. අපි මොකද්ද කරන්න ඕනේ? මේ අපේ දැන් 2025ට 544 එකතු කරන්න ඕනේ අර. කවුද ඒ කතා කරපු පුතා? විදුන. අද මේ 2000 මේ ක්‍රිස්තු වර්ෂ 2025ට මෙන්න මේ කාල සීමාව එකතු කරන්න ඕනේ. හරි සරලයි. ඇයි මෙතන ඉඳලා එහාටනේ අපි මේ ගණනය කරන්නේ. මේ රේඛාවෙන් පෙන්වුවෙත් මං ඒකනේ. මෙන්න මේ සීමාව අපි එකතු කරන්න ඕනේ. මෙතන ඉඳලානේ 2025 මේ සීමාව තමයි 2025. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා අවුරුදු 2025 මෙදින මෙතෙන්ට. ඒතර මෙන්න මේ ටික අපි එකතු කරන්න ඕනි බුද්ධ වර්ෂ ගණනය කරගන්න. හරි සරලයි මේ වැඩේ. 544ක් එකතු කරාම 5යි 4යි 9යි 2යි 4යි 6යි 5යි 2යි බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙලා මේ අවුරුද්දට වර්ෂ 2569ක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙලා. එහෙනම් මේ තමයි බුද්ධ වර්ෂ 2569. බුද්ධ වර්ෂ 2569. මේ අපි ගත කරන අවුරුද්ද තමයි බුද්ධ වර්ෂ 2569. ඔන්න ක්‍රිස්තු වර්ෂ ගැන කතා කරා, ක්‍රිස්තු පූර්ව ගැන කතා කරා, ඒ වගේම බුද්ධ වර්ෂ ක්‍රමය ගැනත් අපි කතා කළා. අපි පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. අපේ අන්තිම පිටුව පොඩ්ඩක් බලමු. ඔබගේ උපන්දිනය ක්‍රිස්තු වර්ෂ බුද්ධ වර්ෂයෙන් ලියන්න කියලා මං ක්‍රියාකාරකමක් දීලා තිනවා 12 වෙනි පිටුවේ. අපි ඒක දැන් කරමු. කට්ටියත් එක්කම. ක්‍රියාකාරකම. මගේ උපන්දිනය ක්‍රිස්තු වර්ෂ 2014 කට්ටිය 2014 ලියන්න. 2015 කට්ටිය 2015 ලියන්න. මගේ උපන්දිනය බුද්ධ වර්ෂ වලට අනුව ඔයාගේ උපන්දිනයට අපි එකතු කරන්න ඕනේ 544. හතරයි 8යි 4යි 1යි 5යි 2යි ඔබගේ උපත බුද්ධ වර්ෂවලට අනුව 2558 තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මාසේ දාගන්න. දැන් බැරි වෙලාවත් ඉස්කෝලේ කවුරු හරි ඇහුවොත් එහෙම ඔයාගේ උපන්දිනය කවද්ද කියලා ඔයාට ඕනනම් අහන්න පුළුවන්. ක්‍රිස්තු වර්ෂ වලින්ද බුද්ධ වර්ෂ වලින්ද උත්තරේ ඕනි කියලා නේ. ගුටි කණ්ඩ වලගෙන තමයි ඉතින් ඔය වගේ අමුතු උත්තර දෙන්න වෙන්නේ ඉතින් නේද? අපි කොලේක තව ගානක් හදමුද? මේ ටියුට් එකේ ඕනනම් ඔය මේ පැත්තක මම ලස්සන ප්‍රකාශයක් දාලා තිනවා. එතන ඕනනම් අපිට හදා ගන්න පුළුවන්. මන් දෙන ප්‍රශ්න ලියා ගන්නකො. ශ්‍රී ලංකාවේ නිදහස් දිනය බුද්ධ වර්ෂ වලින් ලියන්න.
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය බුද්ධ වර්ෂ වලින් ලියන්න. බුද්ධ වර්ෂ 2492යි. බලමු. ශ්‍රී ලංකාවේ නිදහස් දිනය බුද්ධ වර්ෂ වලින් ලියන්න. බලමු. නිදහස ලැබුණේ ක්‍රිස්තු වර්ෂ 1948. මේක බුද්ධ වර්ෂ වලට ගැලපන්න නම් අපි එකතු කරන්න ඕනේ 544. නේද? 8යි 4යි 12යි. එකක් එනවා මේ පැත්තට. 4යි 4යි 8යි 1යි 9යි. නේද? 9යි 5යි 14යි. එකක් එනවා මේ පැත්තට. අපිට නිදහස හම්බ වෙලා තියෙන්නේ බුද්ධ වර්ෂවලට අනුව බුද්ධ වර්ෂ 2492 දී. ඔන්නෝමයි අපි ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව වෙනස හදාගන්නේ. ටක් ගාලා මේක ලියා ගන්න. හරි ගැටලු තියෙන අය ඉන්නවද මේ සම්බන්ධයෙන්? හොඳයි අපි ඉස්සරහට යමු නේද? අපි ඒ වගේම බුද්ධ වර්ෂ ක්‍රමය, ක්‍රිස්තු වර්ෂ ක්‍රමය, ක්‍රිස්තු පූර්ව ක්‍රමය ඇතිවීම ගැන කතා කරා. දැන් ඊළඟට අපි සූදානම් ශක වර්ෂ ක්‍රමය
ඇති වෙච්ච ආකාරය ගැන කතා කරන්න. අපිට එකට ස්ලයිඩ් එකට ගිහිල්ලාම එමු ශක වර්ෂ ක්‍රමය ඇති වෙච්ච ආකාරය ගැන කතා කරන්න. මොකක්ද මේ ශක වර්ෂ ක්‍රමය කියලා කියන්නේ? මේක මේ අපේ සහෝදර ද්‍රවිඩ ජනතාවගේ හින්දු ජනතාවගේ දින දර්ශන ක්‍රමයක්. කාගේද? හින්දු ජනතාවගේ දින දර්ශන ක්‍රමයක්. අපි සංස්කෘතික බැඳීමකින්නේ මේ රට ඇතුලේ ජීවත් වෙන්නේ. ඒතර අපේ සහෝදර ජනතාවගේ ආගමික විශ්වාසයන් පිළිබඳ අවබෝධයක් අපි ගාව තියෙන්න ඕනේ. මේක ආරම්භ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 78 දී. අපි බලමු මොකක්ද මේ සිද්ධිය කියන එක ක්‍රිස්තු වර්ෂ 78 දී සිද්ධ වෙන්න බලපාන හේතුව. හරි. මේක අපි ක්‍රිස්තු වර්ෂ 70 ශක වර්ෂ ක්‍රමය ගැන කතා කරන්නේ. අපි මේ වීඩියෝ එකනේ මේ අපි යමු ශක වර්ෂ ක්‍රම ඊළඟ ඡායාරූපයට අපි යමු. රයිට්. ඔය තියෙන්නේ ඉන්දියාවේ දරුවනේ ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ පාලනය කරන රජ කෙනෙක් ගෞතමී පුත්‍ර සාතකර්ණි කියලා. ඒ රජතුමාගේ නම මොකද්ද? ගෞතමී පුත්‍ර සාතකර්ණී රජු. මේ රජුරෝ තමයි ශක වර්ෂ ක්‍රමය ආරම්භ කරන්නේ. හින්දු ජනතාවගේ ආගමික විශ්වාසයන් එක්ක ඒ සංස්කෘතිය තුළ ගොඩනැගිච්ච වර්ෂ ක්‍රමයක් තමයි මේ ශක වර්ෂ ක්‍රමය කියන්නේ. මේක ආරම්භ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 78 දී. මේ ක්‍රමය ආරම්භ කරන්නේ බටහිර ඉන්දියාව පාලනය කරපු පාලකයෙක් ඉන්නවා ගෞතමී පුත්‍ර සාතකර්ණී කියලා. අන්නේ රජතුමා තමයි ශක වර්ෂ ක්‍රමය ආරම්භ කරන්නේ. මොකක්ද හේතුව? මොකක්ද හේතුව මේ සඳහා බලපාපු? දුවේ පුතේ මේ ගෞතමී පුත්‍ර සාතකර්ණී රජතුමා ශක කියලා ඒ ප්‍රදේශයේ හිටපු වෙන ජන කණ්ඩායම යුද්ධයෙන් පරාජයට පත් කරනවා. ක්‍රිස්තු වර්ෂ 78 දී ශකවරු පරදලා එම ප්‍රදේශය ජයග්‍රහණය කිරීම සමරන්න තමයි මේ වර්ෂ ක්‍රමය ආරම්භ වෙන්නේ. ශකවරුන් පරාජයට පත් කරපු අවුරුද්දේ ඉඳලා ඊළඟ අවුරුද්දට 1යි. ඊළඟ අවුරුද්දට 2යි. අන්නේ ක්‍රමයට ඒගොල්ලෝ ඉස්සරහට ගණනය කරගෙන ගියා. මේක ලොකු ඉතිහාස කතාවක් එක්ක තියෙන්නේ. අපි ඒ පැත්තට පොඩ්ඩක් අවධානය යොමු නොකර අපි මේ දිනය බිහිවීම ගැන විතරක් පොඩ්ඩක් මේ කාල ගණනය කිරීමේ ක්‍රමය ගැන විතරක් අපි අවධානය යොමු කරමු. බටහිර ඉන්දියාවේ පාලකයෙක් ඉන්නවා ගෞතමී පුත්‍ර ගෞතමී පුත්‍ර සාතකර්ණී කියලා රජ කෙනෙක් ඉන්නවා බටහිර ඉන්දියාවේ. ඒ රජතුමා ශකවරු කියලා ඒ ප්‍රදේශයේ තවත් හිටපු කණ්ඩායමක් පරාජයට පත් කරනවා. ඒ පරාජයට පත් කරන්නේ ක්‍රිස්තු වර්ෂ 78 දී. එතෙන් පටන් ඉදිරියට ආපු කාල සීමාව තමයි ශක වර්ෂ කියලා හඳුන්වන්නේ. අපි යමු බෝඩ් එකට ගිහිල්ලා බලමු ඒ සිදුවීම කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. පන්තියේ ඉන්නකොට ගෙදර අයත් එක්ක කතා බතා බෑ. ඒ අයට අවධානය යොමු කරන්නත් බෑ. එහෙම වුණාම මේක පන්තියක් නෙමෙයිනේ. මේක නිකන් ටෙලි නාට්‍යයක් වගේ වෙනවා එතකොට. බත් කන ගමන් පන්තියේ ඉන්නවනම් අම්මා තාත්තත් එක්ක විහිළු තහළු කරන ගමන් පන්තියේ ඉන්නවනම් එතකොට අමාරුයි නේද මතක තියාගන්න අවධානය යොමු කරන්න. එතන ගෙදර අයෙක්ට කිනුත් මම පුංචි ඉල්ලීමක් කරනවා. අපිට ওই කැමරාවෙන් පේනවා. පොඩ්ඩක් දරුවාගේ වටපිටාවෙන් ඈත් වෙලා එයාට නිදහසේ මේ ටික ගොඩනගා ගන්න අවස්ථාව දෙමු. එයාට මේ ටික ගොඩනගාගෙන යන්න. එයා උදව්වක් ඉල්ලුවොත් අපි යාට සහාය දෙමු. එහෙම නැත්නම් ඒ දුව පුතාගේ සහෝදර සහෝදරියෝ ළඟ ඉන්නන පොඩ්ඩක් එහාට වෙන්න. එයාට නිදහසේ අපි කරගෙන ඊට අවස්ථාව දෙමු. කැමරාව ඕෆ් කිරීම නෙමෙයි මේකට විසඳුම. කැමරාව ඔන් වෙන්න ඕනේ පන්තියේදී. ගුරුවරයාට ළමයාව පේන්න ඕනේ. එහෙමොත් තමයි මට දරුවව තියාගන්න පුළුවන්. එහෙනම් හැම දරුවෙක්ම කැමරාව ඔන් කරගන්න. එහෙමොත් තමයි ඔබට පන්තියේ ඉන්න හිතෙන්නේ. උගන්නන දේවල් මතක හිටින්නේ. අවධානය වෙන පැත්තකට යොමු කරන්න එපා දයාබර දුවේ පුතේ. අද ලෝකෙ සෑහෙන පිළිගත් අධ්‍යාපන ක්‍රමයක් මේ ඔන්ලයින් এডুকেෂන් කියන්නේ. දුරස්ථ අධ්‍යාපනය. අද විදේශීය විශ්වවිද්‍යාල උපාධි
ලංකාවේ ඉඳලා කරගන්න පුළුවන් ඒ රටට නොයා. මේක ලෝකේ ජනප්‍රිය වෙන අධ්‍යාපන ක්‍රමයක්. ඔබගේ යුගයෙන් තමයි ආරම්භ වුණේ මේ වැඩසටහන් ක්‍රමය. එහෙනම් මේ ක්‍රමයට හරියට සම්බන්ධ වෙන්න. අපි ශක වර්ෂ ක්‍රමය ගැන කතා කරන්නේ. ශක වර්ෂ ක්‍රමය. Excuse me, sir. ඔව් අහන්න ප්‍රශ්නේ. Sir, may I go to the restroom? Okay, you can. අපි අයිත් කට්ටිය වැඩේ කරන ගොඩ්ඩා. හරි. එතකොට අපි ශක වර්ෂ ක්‍රමය ආරම්භ වෙන විදිය සුපුරුදු පරිදි මේ පැත්ත අපි ගමු ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ අපි මෙතෙන්ට දානවා බිඳුව ක්‍රිස්තු උපත. දැන් කල්පනාවෙන් බලාගෙන ඉන්න ඕනේ මේ වැඩේ. දැන් වෙන අවධානය යොමු කරනතෝ කල්පනාවෙන් බලාගෙන ඉන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා අවුරුද්දයි. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා අවුරුදු 10යි. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා අවුරුදු 50යි. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා අවුරුදු 78යි. මෙන්න මේ වර්ෂයේදී තමයි ගෞතමී පුත්‍ර සාතකර්ණී රජතුමා ශකවරු පරාජයට පත් කරන්නේ. ගෞතමී පුත්‍ර සාතකර්ණී රජතුමා ශකවරු පරාජයට පත් කරන්නේ මෙතෙන් පටන් ඉදිරියට එන කාලය. මෙතෙන් පටන් ඉදිරියට එන කාලය අපි කියනවා ශක වර්ෂ. මෙතෙන් පටන් ශක වර්ෂ මේ 2025 ක්‍රිස්තු පූර්ව වර්ෂ පරණ ගණනය කිරීම මන ශක වර්ෂ. ශක වර්ෂ ආරම්භ වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා අවුරුදු 78කට පස්සේ. මේ රූප සටහන අඳ ගන්නකො ඉස්සෙල්ලා හැම කෙනෙක්ම මේ රූප සටහන අඳ ගන්න. අපි මේකට ගානක් හදමුද? මේක මේව ගැන ලොකුවටම මේ උනන්දු
වෙන්න උවමනත් නැහැ. නමුත් කමක් නැති අපි ගානක් හදලා බලමුකෝ නේද? මේ බලන්න. ක්‍රිස්තු වර්ෂ 2025 ශක වර්ෂ අනුව අපි කොහොමද කියන්නේ? කාටද ඒක හොයන්න පුළුවන්? ක්‍රිස්තු වර්ෂ 2025 ශක වර්ෂ අනුව අපි හොයන්න මොකක්ද කරන්න ඕනේ? 2025න් 78ක් අඩු කරනවා. කවුද කතා කරේ? ආ ආයි කියන පුතා? මම කතා කරේ. ලහන හරි ලහන් කියන්න වගේ උත්තරේ මට 2025න් 78ක් අඩු කරනවා. 2025න් 78ක් අඩු කරන්න ඕනි. නිවැරදි ඔබේ පිළිතුර. නිවැරදි. මේ බලන් දරුවනේ මෙච්චර කාලයක් එහෙම සිද්ධියක් වෙලා නැහැ නෙමේ. මෙතන ඉඳලා මේ කාලය දක්වා කිසිම දෙයක් වෙලා නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ ඉඳලා 78 වෙනකම්. අපිට මේ කාලේ ගන්න බෑනේ. මේ කාලේ ගන්න බෑ. ශක වර්ෂ හොයනකොට. එහෙනම් 2025න් අපි අඩු කරන්න ඕනි 78ක්. 2025න් 78ක් අඩු කළාම කීයද උත්තරේ? බලමු ගණන් දන්න කට්ටියගේ උත්තරේ කොහොමද කියලා. ඇහෙන්නේ නැහැ මට. 47 කතා කරන්න මයික් එක ඔන් කරලා හරියට. 1947 1947 කියලා වගේ උත්තරයක් ආවා මට. කවුද කතා කරේ? විදුන විදුන. මොකද්ද උත්තරය? අය කියන්නේ විදුන? 1907 හරි පුතා හරි. අපි පොඩ්ඩක් බලමු. දැන් 5න් 8ක් අඩු කරන්න බෑනේ නේද? මේ පැත්ත එකක් ගන්නනවා. 15න් 8ක් ගියාම 7යි නේ. 15න් 8ක් ගියාම 7යි. දැන් මෙතන තියෙන්නේ 1යි. එකෙන් 7ක් අඩු කරන්නත් බෑ. එහෙනම් මේ පැත්තෙන් ගේන්න වෙනවා. කොහෙද මේ පැත්තේ ගේන්න දෙයක්වත් නැහැනේ. මෙහෙන් එකක්ම ගේන්න වෙනවා. නේ? එතකොට එයා මෙහෙට දුන්නාම 10යි මෙතන එකක් දුන්නාම 9යි. හරිද? එතකොට 11න් 7ක් අඩු වෙන්න ඕනේ. 11න් 7ක් අඩු නම් කීයද? මෙතෙන්ට 10ක් එනවා. කලින් එකක් තිබ්බා. 11යි 11න් 7ක් අඩු වුණාම 4යි. 4යි. මේ පැත්තේ මෙහෙට 10ක් ගත්තා කිව්වනේ. එයාගෙන් එකක් නේ මේ පැත්තට දෙන්නේ. එතන මෙතන තියෙනවා 9ක්. උත්තරේ හරි. ශක වර්ෂ 1947. ශක 2025 ශක වර්ෂ ක්‍රමයට ගත්තොත් කීයද? 1900 ශක වර්ෂ 1947. හොඳයි සතුටුයි. අපි කතා කරන අවසන් වර්ෂ ක්‍රමය ඒ තමයි හිජ්රි වර්ෂ ක්‍රමය. අපි හිජ්රි වර්ෂ ක්‍රමය කතා කරන්න නම් ආයි බලමු සර් මොකද්ද ඔයාලට පෙන්වන්න හදන්නේ කියලා. හිජ්රි වර්ෂ ක්‍රමය මොකක්ද? මේ හජ්රි නෙමෙයි හිජ්රි වෙන්න ඕනි. එතන අකුරක් අඩු වෙලා තියෙනවා. මෙතන හිජ්රි වර්ෂ ක්‍රමය යනු කුමක්ද? මෙය මුස්ලිම් වරුන් තමන්ගේ ආගමික උත්සව පැවැත්වීමේදී කාලය මැන ගන්න භාවිතා කරන වර්ෂ ක්‍රමයක්. ඉස්ලාම් භක්තිකයන් මුස්ලිම් වරුන්ගේ වර්ෂ ක්‍රමයක් තමයි හිජ්රි වර්ෂ ක්‍රමය කියලා කියන්නේ. මේ සිද්ධිය ඇති වෙන්න බලපාපු හේතුව මොකද්ද? හේතුව තමයි දරුවනේ අපි ඔකට පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් තියෙනවා බලන්න ඔයාලට. හේතුව තමයි ඉස්ලාම් ආගමේ නායකයා වෙච්ච මුහම්මද් මක්කම ඉඳලා මදීනා නගරයට ගමන් කරනවා. මක්කම ඉඳලා මදීනා නගරයට ගමන් කරනවා.
ඔහු මදීනා නගරයට පැමිණි වර්ෂයේ පටන් ඉදිරියට කාලය. මහම්මත්තුමා මක්කම නගරයේ ඉඳලා මදීනා නගරයට පැමිණි වර්ෂයේ පටන් ඉදිරියට ගණනය කරන කාලය තමයි අපි සලකන්නේ හිජ්රි වර්ෂ ක්‍රමය. මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් අවුරුදු 622කට පස්සේ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා අවුරුදු 622කට පස්සේ තමයි මහම්මත්තුමා මක්කම සිට මදීනා නගරයට ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ ඒ ආපු විදිය. මක්කම ඉඳලා මදීනාවට මහම්මත්තුමා ඔහොම තමයි යන්නේ ඇත්තේ කාලේ. මෙන්න මක්කම ඉඳලා මදීනාවට මහම්මත්තුමා ක්‍රිස්තු වර්ෂ 622 දී ගමන් කරලා තියෙනවා. එතෙන් පටන් ඉදිරියට කාලය අපි හඳුන්වනවා හිජ්රි වර්ෂ ක්‍රමය කියලා. අපි බලමු හිජ්රි වර්ෂ ක්‍රමය ගණනය කරන්නේ කොහොමද කියලා. ඒකත් අපි අර පරණ සුපුරුදු කාල රේඛාවම ගමු. හරි. ඒකේ සුපුරුදු පරිදි ක්‍රිස්තු උපත ක්‍රිස්තු పూర్ව ක්‍රිස්තු වර්ෂ දාගත්තා. කලින් කරා වගේමයි. බලමු. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා අවුරුදු 10යි. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා අවුරුදු 100යි. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා අවුරුදු 500යි. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා අවුරුදු 622යි. 622යි. ක්‍රිස්තු වර්ෂ 622 දී තමයි මහම්මත්තුමා මක්කම ඉඳලා මදීනාවට පැමිණෙන්නේ. එතෙන් පටන් ඉදිරියට කාලය. එතෙන් පටන් ඉදිරියට කාලය අපි හඳුන්වනවා හිජ්රි වර්ෂ ක්‍රමය කියලා. එතෙන් පටන් ඉදිරියට අපි ටක් ගාලා මේ රූප සටහන අඳගමු.
කොහමද? වැඩේ අවසන්ද? මේකටත් ගානක් හදලා බලමුද? ඈ? හදමුද? පොඩි එකක්. ක්‍රිස්තු වර්ෂ 2025 හිජ්රි වර්ෂ 90 හොයන්න මොකද්ද කරන්න ඕනේ? 2025න් 822ක් අඩු කරනවා. හරියට හරි. 2025න් අඩු කරන්න ඕනේ 622ක්. අඩු කරන්න ඕනේ 600. මෙන්න මේ කාලය ගණනය කරන්න ඕනේ. මෙච්චරක් කාලය ඊට අදාළ නැහැ. මෙන්න මේ කාල සීමාව අදාළ නැහැ. සිද්ධිය වෙලා තියෙන මෙතනදීනේ. මහම්මත්තුමා මදීනාවට යන්නේ 622 දිනේ. ගාන හදලා බලමුද? පහෙන් දෙකක් ගියාම 3යි. නේ? දෙකෙන් දෙකක් ගියාම 0යි. 20න් අපි 6ක් අඩු කරගමු ලේසියට. එතකොට 14යි. හිජ්රි 1403 අපි මේ ඉන්නේ. හිජ්රි 1403. හිජ්රි 1403 තමයි ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට බෝම්බ දැම්මේ. හිජ්රි වලින් කතා කරනවා නම් නේ. වන්න කාලය මනින ක්‍රම යම් සුවිශේෂී සිදුවීම් එක්ක. හොඳයි අපි යමු අපේ ඉදිරි වැඩ කටයුතු වලට. ඔය ටික ඔක්කොම හරි කියමුකෝ. ඔන්න දැන් ඔහොම කාලය ගාන කරන්න පුළුවන්. අපි බලමුකෝ. ඔන්න ඔය ටික බලමු පොඩ්ඩක්. ඒත් ඔක්කොම හරි බොහෝ ඈත කාලයක්. අර අපි මේ පාඩම පටන් ගන්නකොටම මම අර පෙන්නුවේ මේ පෘථුවිය බිහිවීම වසර බිලියන 4කට කලින් හෝමෝ සාපියන්ගේ පහළවීම ඔස්ට්‍රලොපිතිකස් එෆිරන්සස්ගේ පහළවීම ලක්ෂ 44ට කලින් අවුරුදු. ඒ කාලය මැන්නේ කොහොමද? ඒ කාලය මැන්නේ කොහොමද? ඒක බොහොම සංකීර්ණ කටයුත්තක්. ඒකට තමයි විද්‍යාව ඕනි වෙන්නේ. විද්‍යාව භාවිතා කරලා තමයි දරුවනේ ඒ කාලය ගණනය කරන්නේ. ඒ සඳහා විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රම භාවිතා කරනවා. කාබන් 14 කියලා පරීක්ෂණ ක්‍රමයක් තියෙනවා. උත්තේජිත සංදීප්තතා ක්‍රමය කියලා තව පරීක්ෂණ ක්‍රමයක් තියෙනවා. ඊට අමතරව තව විශාල පරීක්ෂණ ක්‍රම ගණනාවක් ලෝකේ තියෙනවා කාලය ගණනය කරන. විශේෂයෙන්ම ඈත අතීතය ගණනය කරනවා අපි පොළව හාරා බැලීමෙන්. මේ පොළව හාරනකොට පොළව යට වැළලීලා තියෙන පැරණි සාධක අරගෙන ඒ පැරණි සාධකවල කාලය ගණනය කිරීමක් අපිට විද්‍යාත්මකව සිද්ධ කරන්න පුළුවන්. අපි බලමුද කොහොමද මේ පොළව හාරන්නේ? මොකක්ද ඒ කටයුත්ත කියන එක පොඩ්ඩක් බලමු අපි. කොහොමද පොළව හාරන්නේ කියන එක. ඔය විශ්වවිද්‍යාල පර්යේෂක කණ්ඩායමක් ලංකාවේ කැණීමක් කරන්න සූදානම් වෙන සිදුවීමක් දරුවනේ ඔබට පේන්නේ. ඔය අවට භූමිය සුද්ධ පවිත්‍ර කරගන්නවා ඉස්සෙල්ලම. ඊට පස්සේ භූමිය මැනීම් කටයුතු සිද්ධ කරගන්නවා. කැණීමට බලාපොරොත්තු වෙන ප්‍රදේශය ටික සලකුණු කරගන්නවා. ඔය පැරණි සුසාන භූමියක කැණීමක් කරන්න හදන්නේ. ඊටාම ගෞරවයෙන් යුතුව කරන වැඩක්. ආදි මුතුන් මුත්තන්ගේ සුසාන භූමියක්නේ හාරන්නෙත් අනික. ඔය සුසානේ කොච්චරක් පරණයිද කියලා ඔය හොයලා බලන්න හදන්නේ. ඔන්න බලන්නේ හාරන විදිය මතු පිට පස්ස්තර ඉවත් කරන විදිය. ඔය වගේ එලිමහනේ කැණීමක් කරනකොට කාලගුණයේ දේශගුණයේ වැදගත් වෙනවා.
ඔය ගල් පිහිටලා තියෙන ඔය මේ පරණ සුසාන ලකුණු ඔය හැම ස්ථානයක්ම සිටියම් ගත කරන්න ඕනි කොටු දැලක් මත. ඔය සියලු දේවල් කරන්නේ විශ්වවිද්‍යාල සිසුන් විසින්, උපාධිධාරී සිසුන් විසින්. පශ්චාත් උපාධිය වගේ මට්ටමින් තමයි මේ අය මේ දේවල් කරන්නේ. ඔය හම්බෙච්ච පරණ ස්ථාන ඔය ශිලා මංජුසා සුසාන කියලා අපි උඩ කියනවා. ඔන්න දැන් ටික ටික පොළොව අභ්‍යන්තරයට බහිනවර. දැන් ඊටාම සියුම් පරිශ්‍රමයෙන් කරන්න ඕනේ. දැන් අවුරුදු දහස් ගාණක් සාධක පේනවද? ඊටාම පරිශ්‍රමයෙන් සාධක ගන්න විදිය. මාස්ක් එක පවා දාලා දාඩිය බින්දුවක්වත් වැටෙන්න දෙන්නේ නැහැ. ඔය හම්බෙන සාධක තමයි කාල නිර්ණය සඳහා යොදාගන්නේ. ඔය ගල් එහෙම අයින් කරගෙන ලොකු කටයුත්තක්. ඔන්න විවෘත කරගත්ත ඒ ගල් පියන අයින් කරා. මොකද අපේ ආදි මුතුන් මිත්තෝ සුසාන කටයුතු සිද්ධ කරලා පස්සේ ගල් පියන යනවා. අවස් ගානක වැඩක් ඈ. දින 7 ගානක් යනවා කැණීමට. ඊටාම සියුම් වැඩක්. පින්සල් වලින් ඊට පස්සේ වැඩ කරන්නේ අභ්‍යන්තර යන්න. ඔය තියෙන මැටි මෙවලම් මෙහෙම යාලා භාවිතා කරපො. ඔය මැටි මුට්ටි ආදි මුතුන් මිත්තන්ගේ. පස්සේ ඔය ගානට නිර්මාණය කරන නැවතර ශ්‍රේෂ්ඨ වෙන එළියට වගේන. ඔය හොදලා බලනවා එයාලගේ තව සාධක තියනවාද කියලා පස් ගන්න සාධක හොදලා බලනවා. ওই ටික වේලෙන තියලා කාචයකින් එකින් එක බලනවා ඊළඟට. ට්විසර් එකකින් වගේ උපකරණයකින් අරගෙන චෙක් කරලා බලනවා. ඒක වේලෙන තියන්න ඕනේ. පුංචි වැලි කැටයක්වත් අතාරින්නේ නැහැ. අතීත සාධක හොයනකොට. ඔන්න ඔය ශ්‍රේෂ්ඨයෙන් සාධකයක් එළියට ගන්න හදන්නේ දැන්. නැවත ප්‍රතිනිර්මාණය කර. හරි ගස්සලා ඒ හම්බෙච්ච මැටි මුට්ටිය ආරක්ෂිතව ශ්‍රේෂ්ඨයෙන් ඉවත් කර ගන්න හදන්නේ. කැණීම අවසානයේ තිබ්බ වගේ මොක වහන්න ඕනේ. ආයතන කැණීමක් කරාට වැඩක් නැහැ. දැන් ඔන්න විද්‍යාගාර පරීක්ෂා සඳහා යොමු කරන අවස්ථාව. දැන් විද්‍යාගාරයට සාධකය ගෙනල්ලා දැන් සියුම්ම පරීක්ෂණ කළ සිද්ධ කරනවා. ඔය අංකකරණය කදුන කෑල්ලෙන් කෑල්ල අංක කරලා තියෙන දරුවනේ කෑලි මග ඇරෙනවට. ඔය මැටි මුට්ටිය ඇතුලේ තියෙන්නේ ආදි මුතුන් මිත්තන්ගේ භස්ම අවශේෂ. සහ ඒගොල්ලෝ භාවිතා කරපු උපකරණත් ඔය ඇතුළේ දාලා තිනවා ආභරණ වගේ දේවල්. ඔබට ඔය වගේ නිර්මාණ බලා ගන්න පුළුවන් ඔය දඹුල්ලට පොඩ්ඩක් මෙහයින් තියෙනවා ඉබ්බන් කටුව කියලා සුසාන භූමියක්. එතන තියෙනවා ප්‍රදර්ශන කුටියක් හරි ගස්සලා. දඹුල්ලේ රැසඳිලා හැම ඉන්නෝ රැසඳිට නම් ඉතින් ගිහින් බලන්න පුළුවන්. අද උසෙලි නෑ. ඔන්න හම්බෙන සාධක. ඔය සාධක තමයි අපි චුට්ටක් පස්සට ගමුද බලන්න අහපව් ඒ සාධක ගන්න විදිය. චුට්ටක් පස්සට නම් බලමු. හරි ඔය ඔතන ඉඳලා බලමු අපි. ඔන්න ගන්නවා සාධකේ මැටි මුට්ටිය ඇතුලේ තිබිලා. හරි බලමුකෝ. ඔන්න ඔය සාධක තමයි ඊට පස්සේ විද්‍යාත්මක කාල නිර්ණය සඳහා යොදා ගන්න කාබන් 14 පරීක්ෂණය වගේ නිර්මාණ කාල නිර්ණයන්ට. ඒවා ලංකාවේ නෙමෙයි කරන්නේ ඇමරිකාවේ සිංගප්පූරුවේ ඉන්දියාවේ තියෙන ආයතන. ඒ ආයතන වලට ඔය සාධක යවලා ඒ අඟුරු කැබලි
ඔන්න ප්‍රතිනිර්මාණය කරගත්තේ වලෙන් ගත්ත දේවල්. ප්‍රතිනිර්මාණ නෙමෙයි වලෙන් ගත්ත සාධක. ඔය ඊතල පවා තිබිලා තියෙනවා. ඔන්න හම්බේ සාධක ටික. පේනවද? කොහොම තිබිච්ච අපි ඔය ටික පොඩ්ඩක් උන් තියෙන අරින්නකෝ. බලන්නකෝ. මෙන්න හම්බේ සාධක. දැන් ඔය මේ සාධකත් එක්ක තියෙන අඟුරු කැබලි අර මං කිව්වේ ඇමරිකාවේ හරි සිංගප්පූරුවේ හරි රසායනාගාරයක් වෙත යොමු කරනවා අපි. ලේසි නෑ. එක නියදියක් රසායනාගාර දත්තයක් ලබා ගැනීම සඳහා යොමු කරනකොට ඩොලර් 700ක් දෙන්න ඕනේ. දැන් නම් වැඩි වෙලා ඇති. දැන්ට අවුරුද්දකට දෙකකට විතර කලින් බලනකොට ඩොලර් 700ක්. සාමාන්‍යයෙන් එක ඩොලර් එකක් ලංකාවේ රුපියල් වලින් ගත්තොත් රුපියල් 300ක් කිව්වොත් එක නියදියක දත්තයක් ගන්න අපිට රුපියල් 2,10,000ක් ඕනේ. රුපියල් 2,10,000. අපි වගේ දුප්පත් රටවල් වලට අපිට සාර ගර්භ ඉතිහාසයක් තිබුණට ඒ සාර ගර්භ ඉතිහාසය හාරලා තොරතුරු අරගෙන තහවුරු කරගන්න සල්ලි නැහැ. ඒ කියන්නේ අපේ රටේ අපි සල්ලි තිබුණට ඉතින් සල්ලි අත්‍යවශ්‍ය දේවල් වලට යොමු කරන්නේ නැහනේ. දේශපාලනය ගැන කතා කරනව නෙමෙයි ඉතින්. නේද? පහුගිය කාලේ අපේ රටේ මුදල් නාස්ති වෙච්ච විදිය. ඒ මුදල් මේවට ඇවිල්ලා අපේ අභිමානවත් ඉතිහාසය හරියට අනාවරණය කරගත්තා නම් ලෝකයා ඉදිරියේ අපිට කියන්න කොච්චර සාධක තියනද? අපිට කියන්න පුළුවන් මේ ඊතලය පෙන්නලා මේට අවුරුදු 2-3000කට කලින් ලංකාවේ හිටපු මිනිස්සු මේ જાතියේ ඊතල පාවිච්චි කරලා දඩයන් කරන්න. මේ තියෙන යාළුවගේ නිර්මාණ කියලා. ඉතින් මේ සාධක එක තැනකින් විතරක් අරගෙන මදි දරුවනේ. ලංකාව පුරා මේ වගේ සාධක තියෙනවා. ඉතින් ඔයාලට අදාළයි මේ දේවල්. මේ රට අයිති ඔයාලට. ඔයාලා තමයි මේ රටේ ඉතිහාසය මේ විදියට හාරලා පරීක්ෂණ කරලා අපි කවුද කියන එක හරියටම හොයා ගන්න පුළුවන් ඔයාලට. ඔයාලගේ අතේ තමයි අපේ රට තියෙන්නේ. මේ රටේ ඉතිහාසයේ ලෝකෙට කියන එක මේ පුංචි දිවයින මෙහෙම නිර්මාණශීලී මිනිස්සු හිටියා කියන එක. අපි අවුරුදු දහස් ගාණක් තිස්සේ පැවතෙනවා කියන කටවචනෙන් නෙමෙයි කියන්නේ සාධක ඔප්පු කරලා කැනීම් කරලා විද්‍යාත්මකව අර අඟුරු කෑල්ලක් රසායනගාරයට යවුවාම ඒකෙන් අපිට කාලය කියන මේ අඟුරු කෑල්ල කොච්චරක් පරණයිද කියලා. එහෙම තමයි අපි කාලය හොයන්නේ. ඔන්න කාලය තා ඈත අතීතයේ කාලය හොයන්නේ ඒ විදියට අපි එමු ටියුට් එකට බලන්න. අවුරුදු ලක්ෂ ගණනක් පරණ ඉතිහාසය. ටියුට් එක ගන්න හැමෝම අතට. ටියුට් එක ගන්න හැමෝම අතට. අවුරුදු ලක්ෂ ගණනක් පරණ ඉතිහාසයේ මැන ගැනීමට සිදු කරන ක්‍රමවේද මොනවද කියලා තියෙනවා. ක්‍රමානුකූලව බලන්න අපිට මේ හිස්තන පුරවන්න ඔයාලට අච්චු පොතක් දායක කරගන්න පුළුවන් දරුවනේ. ක්‍රමානුකූලව පොළව හාරා බැලීමෙන්ද ඔය හිස්තන්ට එන්නේ. ක්‍රමානුකූලව පොළව හාරා බැලීමෙන්ද හිස්තනේ ලියන්න. ක්‍රමානුකූලව පොළව හාරා බැලීමෙන්ද. අතීත කාලය මැන ගැනීමට පිළිවන එසේ පොළව හැරීම හැඳින්වෙන්නේ මොකද අපි හිස්තන්ට ගැලපෙන වචනය? මොකද හිස්තන්ට ගැලපෙන වචනය? කාටද කියන්න පුළුවන්? විද්‍යාත්මක කැණීම යනුවෙනි. බොහොම හොඳයි. පුරාවිද්‍යාත්මක කැණීම් යනුවෙනි. පුරාවිද්‍යාත්මක කැණීම් යනුවෙනි. මේ ඒ જાතියෙම මැටියෙන් හදපු සුසානයක කැණීමක් කරන ඡායාරූපයක් මේ තියෙන්නේ. මැටියෙන් හදන සුසානයක. මැටියෙන් හදපු සුසානයක. එසේ කැණීමෙන් පොළොව යට තිබෙන පස්තට්ටු දැකගත හැකිය. දැක්කම ඉතල පොළොව යට තියෙන පස්තට්ටු බොහොම සෙමෙන් හාරනවා.
පුරාණ කාලයේ සිදු වූ නොයෙක් සිද්ධිවලට අයත් පහසුවෙන් දිරා නොයන නොයෙකුත් දේ මෙවැනි පස්තට්ටු වල තැන්පත් වී තිබේ. පහසුවෙන් දිරන්නේ නැති දේවල්. දැන් බලන්න දෙයක් දිරන්න නම් සාධක දෙකක් ඕනේ. එකක් තමයි වාතය, අනික තමයි තෙතමනය. වාතයයි තෙතමනයයි ලැබුණොත් තමයි දිරන්නේ. දැන් අර හතරස් හැඩයට ගල් කුට්ටි තියලා තව ගල් පියනකනුත් වහලා පස්වලනුත් තද වුණාට පස්සේ සමහර තෙතමනය නොලැබී යන්න පුළුවන්. නැත්තම් වාතය නොලැබී යන්න පුළුවන්. තද වුණාට පස්සේ සංරක්ෂණය වෙලා තියෙනවා. ඔය ලංකාවේ තාම කැණීම් නොකරපු භූමියක් තමයි පුතේ මඩ වගුරු කියලා කියන්නේ. අවුරුදු දහස් ගණන් තිස්සේ තියෙන මඩ වගුරු. අන්නේ මඩ වගුරු වල තෙතමනේ තිබ්බට වාතය නැහැනේ. දැන් අපි දන්නවා ලී කල් තියාගන්න පුළුවන් වතුර මඩේ ඔබලා තිබ්බහම. මඩ වගුරු වල කැණීම් පටන් ගත්ත දවසට අපේ ඉතිහාසය පිළිබඳ ගොඩක් තොරතුරු හම්බ වෙනවා. දැනට මඩ වගුරු වලින් නෙමෙයි රත්නපුර ප්‍රදේශයේ මැණික් පතල් වලින් සාක්ෂි හම්බ වෙනවා. ඒවා ඉස්සර කාලේ මඩ වගුරු. රත්නපුර ප්‍රදේශයේ මැණික් පතල් වලින්. ඉතින් අනාගතයේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලා කාලේ උන්ට අපේ රටට සල්ලි හොයන්න පුළුවන් වුණොත් සල්ලි තිබුණොත් අපේ රටේ මඩ වගුරු කැණීම් වලට යමු වෙන්න පුළුවන්. ඒක හොඳ සාක්ෂි ටිකක් අපිට හොයාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. සාමාන්‍ය මතු පිට පොලවක් හාරනවට වඩා ලොකු වියදමක් සහ තාක්ෂණයක් ඕනේ මඩ වගුරක් හාරන්න. ඒක ලේසි නෑ. ඒ අවශ්‍ය පරිශ්‍රයේ වියලීමකට පවා ලක් කරන්නට ඕනේ. ඉතින් ඒව ඔයාලට කරන්න පුළුවන්. ඔයාලට අදාළ දේවල් මේ රටේ ඉතිහාසය හොයාගෙන යන්න පටන් ගන්න. ඉතින් බලමු අපි හිස්තන් ටික ඉස්සර පුරවගෙන පුරාණ කාලයේ සිදු වූ නොයෙක් සිද්ධි වලට අයත් පහසුවෙන් දිරා නොවන නොයෙකුත් දේ මෙවැනි පස්තට්ටු වල තැන්පත් වී තිබේ. පොළවේ යටම ඇති පස්තට්ටු වල මා තේනේ වඩාත් පැරණිම දේත් පොළවේ යටම තියෙන දේවල් වල වඩාත් පැරණිම දේත් පොළව මතු පිටට එන විට පස්තට්ටු වල මෑත කාලයට අයත් දේත් වඩාත් පැරණිම දේත් පොළව මතු පිටට එන විට පස්තට්ටු වල මෑත කාලයට අයත් දේත් තැම්පත්ව තිබෙනු දැකිය හැකිය. තැම්පත්ව තිබෙනු දැකිය හැකිය. චූටි සටහනක් තියෙනවා ලියා ගමු. චූටි සටහනක්. ලියමු. පොළව අභ්‍යන්තරයේ තිබී පොළව අභ්‍යන්තරයේ තිබී හමුවන සාධක හමුවන සාධක විද්‍යාත්මක පර්යේෂණයකට ලක් කිරීමෙන් විද්‍යාත්මක පර්යේෂණයකට ලක් කිරීමෙන් කාලය ගණනය කරගත හැකිය. කාලය ගණනය කරගත හැකිය. ඔන්න ඔය විදියට අපිට අපේ පළවෙනි පාඩමේ තියරි කොටස් ටික අවසන් කරගන්න පුළුවන්.
දැන් බලන්න පහළ තියෙන පොඩි පැවරුමක්. මේ පැවරුම නම් අනිවාර්යෙන් කරලා මට ෆොටෝස් දාන්න ඕනේ. හරිද? බලන්න පහත දැක්වෙන සිදුවීම් වලට අදාළ නිවැරදි කාල වකවානුව ක්‍රිස්තු වර්ෂ වලට අනුව හිස්තැන්ව සටහන් කරන්න. ඒක වලට කරන්න පුළුවන් අච්චුපත බලාගෙන. මේක අසුරෙන් තමයි පැවරුම කරන්න ඕනේ. බලන්න ශ්‍රී ලංකාව නිදහස ලැබීම ක්‍රිස්තු වර්ෂ 1948. මහසෙන් රජතුමාගේ කාලය ක්‍රිස්තු වර්ෂ 274. හරි. වසම රජතුමාගේ කාලය ක්‍රිස්තු වර්ෂ 67. ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය ක්‍රිස්තු වර්ෂ 1. ඔය ටික වලට ගෙදරදි ලියන්න පුළුවන්. ඔන්න දැන් පටන් ගන්නවා ගෙදර වැඩේ කරන විදිය. ඔන්න බලන්න එක. බුද්ධ වර්ෂ ක්‍රමයට අනුව ප්‍රධාන ඓතිහාසික සිද්ධි කිහිපයක් සිදු කාලවකවානුව සොයමු. බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය බුද්ධ වර්ෂ 91යි. මහසෙන් රජතුමාගේ කාලය ආරම්භ වීම. අන්න දැන් ඔබ අඩු කරලා ගාන හදලා ලියන්න ඕනේ මෙතනින්. ඒක ගෙදර වැඩක්. ඊට පස්සේ උට්ට එහා පැත්ත වසම රජතුමාගේ කාලය අර ක්‍රිස්තු වර්ෂ 67න් යම් කිසි ගානක් අඩු කරන් තියෙනවා. ඒක කල්පනා කරලා අඩු කරලා ගාන හදලා ලියන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියත් බුද්ධ වර්ෂ 90 ලියන්න ඕනේ. ඒක හිතලා කරමුකෝ බලන්න. ඔන්න ඔය විදියට ක්‍රියාකාරකම් ටික තියෙනවා. මේ ටික කරන්නට ඕනි. ඒ අනුව අපි ඉතිහාසයේ හැඳින්වීම කියන අපේ පළවෙනි පාඩම ඊටම ගැඹුරින් ඔබත් එක්ක සාකච්ඡා කරා. නිදහසේ කාලය අරගෙන බොහොම පිළිවෙලට අපි මේ නිබන්ධනය ඔබට ලබා දීලා කාලය ගණනය කරලා අපි මේ කාලය ඇතුලේ මේ වැටික් කරගෙන ආවා. දාබර දුවේ පුතේ අපිට ඊළඟට තියෙන දෙවෙනි පාඩම. මම ඔබට මේ අවශ්‍ය සංකල්ප ටික බොහෝම පරිස්සමෙන් ක්‍රමානුකූලව තාක්ෂණය භාවිතා කරමින් මේ තොරතුරු ටික මම ඔබට ලබා දුන්නේ. අපි දෙවෙනි පාඩම මීට වඩා බොහොම ගැඹුරට ගමන් කරලා කතා කරනවා. ඔබට ගොඩක් ප්‍රශ්න ඇති වෙන පාඩමක් අපි දෙවෙනි පාඩමේදී කතා කරන්නේ. මේ අපි කතා කරපු දේවල් නේද? ඔබේ ඉතිහාසය හොයන විදිහ අපි කතා කරා. ඊට පස්සේ ආයතනයක ඉතිහාසය හොයන විදිහ අපි කතා කරා. මේ අපේ පාඩම මාසයකට ආසන්න කාලයක් අපි කතා කරගෙන ආපු විදිය. හැබැයි මේ පළවෙනි පාඩමෙන් ඔබට මට සිද්ධ වෙනවා මේ පැවරුමක් ලබා දෙන්න. සමහරවිට ඔබට තව මාසකින් විතර ඔබේ වාර විභාගයේ පාසල් වල පැවැත්වෙන්න පුළුවන්. ඒ සඳහා අපි සූදානම් වෙන්න ඕනේ. මේ ඉතිහාසයේ පිළිබඳ තොරතුරු හොයාගන්න පුළුවන් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ගැන අපි කතා කරපුවා. ඉතින් මේ දේවල් යලි ඔබට මතක් කරගන්න වෙනවා. ගෙදර වැඩ නොකරපු දේවල් ටික කරගන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් ඔබට ඔබේ ලබන සතියේ පාඩම ආරම්භ කරනකොට පළවෙනි පාඩම අවසන් කළා. අපි ඔබ දැනුවත් කරන්නම් පැවරුමක් ලබා දෙන්නේ මොන වෙලාවෙද කියන එක. දෙවනි පාඩමට දැන් සූදානම් වෙන්න ඕනි ඔබ. ඉතින් දාබර දුවේ පුතේ ඔන්න අපි අපේ පළවෙනි පාඩමේ වැඩ කටයුතු ඉතාම සාර්ථකව නිමාවටපත් කළා. එසේනම් මම අද දවසේ අපේ පන්තියේ වැඩ කටයුතු මෙතනින් නිමාවටපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ලබන සතියේ සුපුරුදු වෙලාවට මුණ ගැහෙමු. ආයුබෝවන්.